Hi guys, welcome back to my YouTube channel. ඔන්න ඉතින් අද මම ඔයාලව එක් කරගෙන යනවා කොළඹ ලෝටස් ටවර් එක බලන්න. ඉතින් මේක ඕපන් කරපු දවස්වල ඉඳන් ගොඩාක් අය ගිහිල්ලා vlogs කරලා තිබුණා. හැබැයි ඉතින් මම නම් තාමත් ගිහිල්ලා නැහැ. ඉතින් මේ මං first time ලෝටස් ටවර් යන දවස. ඉතින් මං හිතුවා කලින් ගිහිල්ලා තියෙන එහෙමත් නැත්නම් තාමත් ගිහිල්ලා නැති ඔයාලත් එක්ක මගේ first experience එක share කරගන්න ඕන කියලා. ඉතින් මම මතක් කරන්නම් ඔයාලා මගේ වීඩියෝ එක බලන්නේ තාමත් subscribe කරලා නැතුව නම් මතක් කරලා පහළ තියෙන රතු පාට බටන් එක click කරලා මාව subscribe කරලා තියාගන්න. ඉතින් ඔයාලට මේ vlog එකෙන් මං වාහනේ park කරන තැන ඉඳන් ඔයාලා ලෝටස් ටවර් එකේ visit කරන තැන වෙනකම් process එක කියලා දෙන්නම්. ඒ වගේම තමයි ඔයාලා මෙතනදී පිළිපදින්න ඕන විශේෂ දේවලුත් මම මතක් කරන්නම්. එහෙනම් මගේ වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. ඔයාලා ලෝටස් ටවර් එක බලන්න එන විදිහ ගැන කතා කළොත් public transport එනවා නම් ඔයාලට ටවර් එක ඉස්සරහින්ම බස් එකෙන් බහින්න පුළුවන්. ඔගොල්ලෝ private vehicle එක නම් එන්නේ ටවර් එක visit කරන්න එන අයට කියලා වෙනම parking එකක් නැහැ. ඉස්සරහා පොඩි parking එකක් තියෙනවා. ඒකත් private sector එකෙන් තමයි maintain කරන්නේ. ඉතින් රුපියල් 50ක් හෝ 100ක් වගේ ගාණක් දීලා ඔයාලට ඔයාලගේ car එක හරි bike එක හරි park කරලා එන්න පුළුවන්. හැබැයි ඉතින් safety එක ගැන නම් කියන්න බෑ. ඉතින් ඔන්න ඔහොම එනකොට entrance එක කියන්නේ gate එක ගාවම තමයි ticket counter එක තියෙන්නේ. ඉතින් local adults ලගේ ticket එකක් උනේ රුපියල් 500යි. foreigners ලට නම් රුපියල් 4000ක් 6000ක් වගේ ගණන් ගහලා තිබුණා මම දැක්කා. පස්සේ ඔහොම එනකොට security check එකක් තියෙනවා. ඒක නම් පොඩි security check එකක්. ඊට පස්සේ ground floor එකේ ඇතුල් වුණාට පස්සේ මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. අද නම් ඉතින් මේ ඇතුලේ තියෙන්නේ හරිම calm vibe එකක්. මං හිතන්නේ ගොඩක් සෙනග නැතුව ඇති. හැබැයි ඉතින් මට නම් මතකයි මේ ලෝටස් ටවර් එක ඕපන් කරපු කාලේ මාරම සෙනගක් හිටියා. හැබැයි ඉතින් දැන් නම් එච්චර සෙනග නැහැ. වෙලාවකට හිතනවා පරක් වෙලා යන එකත් හොඳයි කියලා. කොහොම හරි අපි යමු ඉතින්. ඔයාලට අන්න අර පේනව නේද ඩෝ එකක්. අන්න එතනින් තමයි ඇතුළට යන්න තියෙන්නේ. එතනින් ඇතුළට එනකොටම අපිට හම්බ වෙන්නේ මෙන්න මේ වගේ ඒරියා එකක්. ඒක නිකන් වේටින් ඒරියා එකක් වගේ. ඒ කියන්නේ ඇතුලේ උඩට ගිහිල්ලා ඉන්න අය පහළට එනකන් අපිට මෙතනට වෙලා ඉන්න වෙනවා. ඉතින් මෙතන ස්ක්‍රීන් එකේ ගොඩාක් විස්තර යනවා ලෝටස් ටවර් එක ගැන. ඉතින් මම ඔයාලට අර වීඩියෝ එක පටන් ගන්නකොට මුලින්ම ෂෙයා කරේ අන්නේ මම මෙන්න මෙතනින් ගත්ත වීඩියෝස් කීපයක්. ඉතින් අපිට මෙතන විනාඩි 5ක් 10ක් වගේ තමයි ඉන්න උනේ. ඊට පස්සේ අපි යනවා lift area එකට. මෙතන lift rooms තියෙනවා 6ක්. හැබැයි ඉතින් 6ම පාවිච්චි කරන්නේ නැහැ. public sector එකට open කරලා තියෙන්නේ එතනින් 4යි. ඉතින් අපි දැන් මේ හදන්නේ lift room එකේ උඩට යන්න. ඔයාලත් මෙතනට යන්නේ first time නම් පොඩි වෙනස් experience එකක් දැනේ. ඒ තමයි උඩට යන්න කන අගොල් වැටලා පොඩි pain එකක් වගේ එනවා. හැබැයි ඉතින් එතනින් එළියට ගියාට පස්සේ ආයෙමත් normal. ඒකට හේතුව තමයි අපි පළවෙනි තට්ටුවේ ඉඳන් 29 වෙනි තට්ටුවට යනවා තප්පර 40ක් වගේ පුංචි කාලයක් ඇතුළත. අන්න ඒ නිසා තමයි පොඩ්ඩක් කන අගොල් වැටිලා පේන එකක් එන්නේ. හරි. ඊට පස්සේ lift එකෙන් එළියට ආවට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට නැරඹුම් මැදිරියට යන්න පුළුවන්. ඒ කියන්නේ ලෝටස් ටවර් එකෙන් එළිය circle එකේ සම්පූර්ණයෙන්ම ඔයාලට ඇවිදලා වටපිට බලන්න පුළුවන්. ඉතින් මේ විදිහට ග්ලාස් එකෙන් ඔයාලට එළිය බලන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් තනින් තන තියෙනවා බැම්මත් එක්කම කේබල්ස් දාලා. අන්න ඒ අතරිනුත් ඔයාලට මේකේ වටපිට බලා ගන්න පුළුවන්. මේ ලෝටස් ටවර් එකේ සම්පූර්ණ රවුමම යනකොට ඔයාලට එක පැත්තක් බලා ගන්න පුළුවන් ටවුන් එක. ඒ කියන්නේ බිල්ඩින්ග්ස්, පාරවල් ඔන්න ඒ වගේ තියෙන view එකක් තියෙනවා. අනිත් පැත්තට ගියාම බලා ගන්න පුළුවන් sea view එක. ඉතින් ඔයාලට මම අර කලින් කියපු කේබල්ස් තමයි මේ තියෙන්නේ. ඔයාලා කොයිම වෙලාවකවත් මේ කේබල් එකෙන් එළියට ෆෝන්ස් දාලා ෆොටෝස් ගන්න, වීඩියෝස් ගන්න යන්න එපා. මොකද උඩට යන්න පොඩ්ඩක් හුළඟ තද වැඩි. අන්බැලන්ස් වුණොත් ඉතින් ඔයාලගේ ෆෝන් එක පල්ලෙහාට වැටෙන්න පුළුවන්. ඒ නිසා මේ කේබල් වලින් එළියට ෆෝන්ස් කැමරාස් නම් දාන්න එපා. ඉතින් මම ඔයාලට කිව්වේ මෙන්න මේ විදිහට ලෝටස් ටවර් එකේ සර්කල් එකේ සම්පූර්ණයෙන්ම ඔයාලට ඇවිදලා වටපිට බලන්න පුළුවන්. හැබැයි ඉතින් අවුවනම් ටිකක් තදයි. ඉතින් මම මේ ඇවිල්ලා තියෙන දවල් 1ට 2ට විතර හරිම අවුව වෙලාවක්. ඉතින් ඔයාලා එනවා නම් හවස 4-5 කීට්ටු කරලා આવොත් හොඳයි කියලා මට හිතෙනවා. මොකද අවුවත් අඩුයි. එතකොට හුළඟක් තීමීට වඩා ඒ වගේම තමයි එළිය ලයිට්ස් දාපුවාම තව ටිකක් ලස්සනටත් පෙනේ. මෙන්න මේ view එක බලන්නකො රේල්වේස් ඔක්කොම හරි ලස්සනට සමාන්තරව මාරුම ලස්සනට ඒක පේනවා. හරිම චූටියට හිතා ගන්නකො ඉතින් කොයිතරම් උඩද ඉන්නේ කියලා. ඒ රේල්වේස් ටික නම් මාරම ලස්සනයි.
ඒ වගේම තමයි මං අනිවාර්යයෙන්ම කියන්න ඕනේ ඔයා බර්ඩ්ස් අයි ෆොටෝග්‍රැෆි කියන එකට කැමති කෙනෙක් නම් ඔයාට හරියනම තැනක් තමයි මේක. මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එකේ විදිහට මට නම් මේක මාරම ලස්සන තැනක්. ඉතින් ඔය විදිහට අපි බෑග්‍රවුන්ඩ් එක බලාගෙන ආපහු ලිෆ්ට් ඒරියා එකට ආවා. අපිට මෙතනදී ගියේ නැති තැනක් තමයි කැරකෙන අවන්හල. එහෙමත් නැත්නම් රිවෝල්වින් රෙස්ටොරන්ට් එකේ. ඒකට අපි ගියේ නැහැ. ඔන්න ඔය විදිහට ඉතින් අපි ආයෙත් 29 වෙනි තට්ටුවේ ඉඳන් 15ම තට්ටුවට ආවා. ඉතින් ඔයාලා මේ දකින්නේ ලෝටස් ටවර් එකේ තියෙන අයිටම්ස් ටික මෙතන මෙහෙම ඉන්න අයට බලන්න තියෙනවා. ඊට පස්සේ තව ටික දුරක් යනකොට මේ විදිහට ෆුඩ් කෝනර්ස්, එතකොට ඒ වගේ තමයි තව ෂොප්ස් ගොඩාක් තිබ්බා. මට මෙතනින් හිත ගියපොම තැන තමයි මෙන්න මේක. ප්‍රීමියම් ක්වොලිටි ටී සේල් කරන තැනක් අක්බාර් කියලා. ඒක පට්ටම ලස්සනයි. ඉතින් ඔය විදිහට යනකොට අපිට තවත් ලස්සන තැනක් හම්බුණා. ඉතින් මං ඒ ෂොප් එකේ ඇතුළේ වීඩියෝස් ටිකක් අරගත්තා. ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. බලන්නකො ඉතින් ලෝටස් ටවර් එක බලන්නේ නායට මතකයක් විදිහට අරන් යන්න ගොඩාක් දේවල් මේ ෂොප් එකේ තියෙනවා. ඉතින් ඔයාලා හිතන ඇති මේවා ගොඩාක් ගණන් ඇති කියලා. ඇත්තටම නැහැ. මේවා සාමාන්‍යයෙන් මතක විදිහට අර පොඩි ලෝටස් ටවර් එකක් රුපියල් 18ත් අඩුයි. එතකොට මේ වගේ ටැග්ස් මේ වගේ ගොඩාක් ලස්සන දේවල් මේ ෂොප් එකේ තියෙනවා. ලෝටස් ටවර් එක බලන්න ඔයාටත් මතකයක් විදිහට අරගන්න පුළුවන්. ඉතින් මම ෂොප් එකේ වීඩියෝස් ටිකක් මෙතනින් එහාට ඇඩ් කරන්නම්. පොඩ්ඩක් ඔයාලා බලන්නකෝ. ඔන්න ඔය විදිහට ඉතින් අපි ලෝටස් ටවර් එක බලාගෙන ෂොප්ස් වලටත් ගිහිල්ලා එළියට ආවා. ඊට පස්සේ ඔයාලට පේනවාද ලෝටස් ඇක්වා බේ කියලා එකක් තියෙනවා. ඉතින් අපි එතනටත් ගිහින් බලමු එතන මොකද වෙන්නේ කියලා. ඉතින් එතන මෙන්න මේ විදිහට ෂොප්ස් ගොඩාක් තියෙනවා. අයිස්ක්‍රීම්, හොට් ඩ්‍රින්ක්ස් ඒවා වෙනම තියෙනවා. එතකොට තව ස්නැක්ස් ඒ වගේ දේවල් අරගෙන එතන ඉඳගෙන කාලා රෙස්ට් කරලා යන්න බෙන්ච් එකක් තියෙනවා. අපිත් එතනට වෙලා අයිස්ක්‍රීම් එකක් කාලා පැය භාගයක් විතර පොඩ්ඩක් රෙස්ට් කරලා තමයි ඉතින් යන්න පිටත් උනේ. ඉතින් ඒ විදිහට එතන ෂොප්ස් ගාව තියෙන බෙන්ච් විතරක් නෙවෙයි මෙන්න මේ විදිහට රෙස්ටොරන්ට් ෆැසිලිටි එකකුත් එතන තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි මං අද ඔයාලව ලෝටස් ටවර් එක බලන්න එක්කන් ගියේ. මේ වගේ තවත් ලස්සන වීඩියෝස් එක්ක ඔයාට එකතු වෙන්න ඕන නම් මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් මං ගිහින් එන්නම්. bye bye.